සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් ගොඩක් අය පිටරට යද්දී ටිකට්ස් බුක් කරන්නේ කවුරු හරි travel agent කෙනෙක් කරහා. එතකොට සාමාන්‍ය ටිකට් price එකට වඩා වැඩි ගාණක් දෙන්න වෙනවා. ඒත් ඒ ටිකට් එක අපිට තනියෙන් බුක් කරගන්න පුළුවන් නම් ලොකු ගාණක් ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද ශ්‍රී ලංකන් එයාලයින් එකෙන් ටිකට් එකක් තනියෙන් බුක් කරගන්න කියලා. අද මම iPhone එකකින් තමයි මේ app එක download කරගන්නේ. දිම්ම App Store එකට ගිහිල්ලා ඔයාලා search කරන්න ඕන ශ්‍රී ලංකන් එයාලයින්ස් කියලා මේකේ පෙන්නන විදිහට. ඔයාලට මේකේ පහළට යද්දී ශ්‍රී ලංකන් එයාලයින්ස් කියලා app එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනින් ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ app එක download කරගන්න. app එක download කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් log වෙන්න. මේ app එකෙන් log වෙලා member කෙනෙක් වුණාට පස්සේ ඔයාලට පුළුවන් FlySmile add කරගන්න. මේ app එකට log වෙන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පහලින් comment එකක් දාන්න. දැන් මේ ඔයාලා ආවේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ official website එකට. දැන් මේ පහලින් තියෙන book icon එක click කරන්න. අපි දැන් departure city එක දාමු. අපි මේ tour එක යන්නේ කොළඹ ඉඳලා මැලේසියා වලට නිසා කොළඹ select කරන්න. දැන් අපි මැලේසියාව සිලෙක්ට් කරමු. දැන් ඉතින් අපිට යන්න ඕනට මැලේසියාවනේ. දැන් ඔයාලා මේ පේන සර්ච් බාර් එකේ මැලේසියා කියලා ටයිප් කරන්න. පියඳ කරන්නේ පැසෙන්ජර්ස්ලා ගොඩක් ඇත් කරන ටුවර් එකක්. ඔයාලට මේකෙදී එක ටිකට් එකක ප්‍රයිස් එක බලා ගන්න ඕනේ නම් ටිකට් එකක් සිලෙක්ට් කරලා බලන්න. පේමන්ට් ඩීටේල්ස් සෙට් කරන්න එපා. ඔන්න දැන් පුළුවන් ඔයාලට departure date එක add කරගන්න. මේක select කරාම ඔයාලට මෙන්න මේ වගේ page එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ page එකට ආවහම ඔයාලට පුළුවන් යන දවස සහ එන දවස select කරලා පහළම තියෙන confirm button එක select කරන්න. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ family එකේ කී දෙනාද කියලා මෙතනින් select කරන්න. මම මේ tour එකට adultsලා 3 දෙනයි childrensලා 2යි add කරගත්තා. ඊට පස්සේ කොළ පාටින් පෙන්නලා තියෙන ඉකොනොමි ක්ලාස් එක සිලෙක්ට් වෙලාද කියලා බලන්න. අපේ පාටින් පෙන්නන FlySmile එක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. කලින් tour එකක් ගිහින් FlySmile point එකතු වුණායි විතරයි. දැන් පහළම තියෙන දිගින් පාටින් පෙන්නලා තියෙන search flight එක ක්ලික් කරගන්න. ඔන්න දැන් තමා පරිස්සමෙන්ම බලන්න ඕන පාර්ට් එක තියෙන්නේ. මොකද මෙතනින් තමා ඔයා යන ෆ්ලයිට් වල ගණන් වගේම මිහින් කොයි වෙලාවටද යන්න ඕනේ යන රටේ බහින්න ඕන කීයටද කියලා ඔයාලා තීරණය කරගන්න ඕන තැන. හරි. ඔයාලට දැන් පේනවා ඇති අපි දාපු departure date එක අනුව tour එකට යන මුළු ගානම වැටලා තියෙනවා. දැන් continue button එක press කරන්න. කලින් තිබ්බේ tour එකට යන මුළු වියදමනේ. දැන් තියෙන්නේ departure flight එකේ details set කරන එක. මෙතනින් හරියටම ඔයාලට අවශ්‍ය departure time එක select කරාම ඒ සිලෙක්ෂන් එකට අදාළ මිල ගණන් එනවා. ඒකේ මිල ගණන් කිහිපයක එක එක කැටගරි තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ tour එකේදී ටිකට් එක බුක් කරාට පස්සේ ආයි date එක වෙනස් කරන්න, නැත්නම් time එක වෙනස් කරන්න වගේ දේවල් වැඩි මිල ගණන් මේ වගේ පුඩාන් වෙනවා. නමුත් හරියටම date එක සහ time එක වගේම අනිත් දේවල් හරියටම ඕකේ නම් අඩුම ගානකට තියෙන ටිකට් එක බුක් කරගන්න පුළුවන්. දැන් continue button එක press කරන්න. දැන් අපි return flight එක බුක් කරමු. ඉතින් කලින් වගේම ඔයාලට ලංකාවට එන්න අවශ්‍ය කොයි වෙලාවටද සහ යන වියදම නැවත චෙක් කරලා පෙන්නලා තියෙන ඔප්ෂන් දෙකෙන් දෙකක් සිලෙක්ට් කරන්න. මේකෙදිත් ඔයාලා කලින් වගේම ඔයාලට අවශ්‍ය මොන වර්ගයේ ටිකට් එකක්ද කියලා බලන්න. ඔයාලා යන එන ඩේට්ස් හරියටම ඕකේ නම් ඩේට් එක පස්සේ වෙනස් වෙන්නේ නැත්නම් වගේ ඔයාට පුළුවන් මෙතන අඩුම රේට් එකකින් ටිකට් එක බුක් කරන්න. දැන් මෙතන පෙන්නනවා ඔයාලගේ ගෲප් එකට යන මුළු වියදම. ඒ ගාන හරිනම් පහළ තියෙන continue button එක ක්ලික් කරන්න. දැන් කරන්න තියෙන්නේ ඔයාලගේ ගෲප් එකේ යන අයගේ විස්තර add කරන්න. මෙතනදී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ විස්තර දාන්න ඕන අනිවාර්යෙන්ම ඔයාගේ પાස්පෝර්ට් එකට අනුව. මොකද එක අපුරක් වැරදුනොත් පස්සේ ඒක හදාගන්න එක හරිම අමාරු දෙයක්. වගේම බැරිගෙන්නත් පුළුවන් නිසා. මේ විස්තර දානකොට මොනා හරි ප්‍රශ්නයක් ආවොත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතන තියෙන first name last name කියන තැන් වලට ඔයාලා දාන්න ඕන પાස්පෝර්ට් එක බලලා ඒකේ තියෙන විදියට විතරමයි.
මම මේ පෙන්නලා තියෙන තැන ශ්‍රී ලංකන් එයාලයින්ස් කියලා සඳහන් වෙලා තියෙන. ඒක එහෙම තියලා පහලින් ඉල්ලලා තියෙන ෆ්ලයර් නම් එකට ඔයාලා දෙන්න ඕන අපි මුලින්ම ඇප් එකට ලොග් වෙද්දී අපිට දුන්න යූසර් නේම් එක. ඒ කියන්නේ කැපිටල් අකුරින් පටන් ගන්න U අකුර සහ L අකුරු වලින් එන නම්බර් එකක්. මේක දෙන්න අවශ්‍යම නැහැ. මේකෙන් වෙන්නේ ඔයාලා යන ගමනට පොයින්ට්ස් ඇඩ් වෙනවා වගේ දෙයක්. මේ පොයින්ට්ස් වලින් වෙන්නේ නැවත ඔයාලා ශ්‍රී ලංකන් එයාලයින්ස් හරහා ටුවර් එකක් යනකොට ඒ පොයින්ට්ස් යූස් කරන්න පුළුවන් වෙන එක. ඊට පස්සේ ඔයාලා ඒ කන්ටැක්ට් ඩීටේල්ස් ටික දාලා පහලින් පෙන්නලා තියෙන එකට ටික් එකක් දාන්න. කන්ටැක්ට් ඩීටේල්ස් දාද්දී ෆෝන් නම්බර් එකට මුලින් ශ්‍රී ලංකාවල කන්ට්‍රි කෝඩ් එක දාන්න ඕනේ. ලංකාවේ කන්ට්‍රි කෝඩ් එක තමයි 94. මේ විදිහට පරිස්සමට ඔයාලගේ ඩීටේල්ස් ඇඩ් කරගන්න. මෙතන ඇඩ් කරන්න ඕන ඔයාලගේ ළඟම ඥාතියෙකුගේ විස්තර ටික. ඊට පස්සේ පහලින් තියෙන කන්ටිනියු බටන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ පෙන්නන්නේ ඔයාලගේ ගෲප් එකේ යන සියලුම අයගේ නම්. මේ නම් අකුරෙන් අකුර බලලා හරියටම චෙක් කරගන්න. නම් වල මොනවා හරි වැරද්දක් තියෙනවා නම් නිල් පාටින් පෙන්වන edit buttons click කරලා ඒ ටික නැවත හදාගන්න. දැන් පහලින් තියෙන confirm and continue button එක click කරන්න. කලින් යතුම් කරේ ඔයාලගේ පොඩි පොඩි විස්තර වගේ යන්නේ. දැන් තියෙන්නේ ඔයාලගේ සම්පූර්ණ විස්තර ඇතුළත් කරන්න. මේ විස්තර මෙහෙම පුරවගෙන යද්දී ඔයාලගේ මේ රතු පාටින් පෙන්නලා තියෙන දේ දාන්න ඕනේ ශ්‍රී ලංකන් කියලා. document type එක passenger passport. document number එක කියන්නේ ඔයාලගේ passport number එක. country code එක ශ්‍රී ලංකා. expiry date එක කියන්නේ ඔයාලගේ passport එක expire වෙන date එක. මේ වගේ message එකක් ආවොත් add no time select කරන්න. මොකද ටිකක් වෙලා යද්දි මේ වගේ message එනවා. ඔන්න දැන් නම් අමාරුම part එක ඉවරයි. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ සමහර අයට extra luggages දාන්න ඕන වෙනවා. එතකොට seats book කරන්න ඕන වෙනවා. මේ වෙනාවේ මෙතනදී මේක කරන්න පුළුවන්. කවුරුත් කැමති ඉන්නේ window seat එකක් book කරගන්න. අපි දැන් බලමු කොහොමද window seat එකක් book කරගන්නේ කියලා. ඒක කිසිම මුදලක් ගෙවන්නේ නැතුව දැන් මේ රතු පාටින් පෙන්නලා තියෙන කොටස ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ page එකකට එනවා. මම දැන් මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ available seats හා selected seat. කොළ පාටින් පෙන්නලා තියෙන්නේ අපිට free of charge ගන්න පුළුවන් seats. ඉතින් පහළට යද්දී ඔයාලට පේන්නේ flight එකේ කොහොමද seats පිහිටලා තියෙන්නේ කියලා. මෙතන දෙපැත්තෙන් පිහිටලා තියෙන්නේ window seats. ඉතින් ඔයාලට පුළුවන් කොළ පාටින් පෙන්නලා තියෙන ඕනම තැනක seats book කරන්න. ඒකත් free of charge. ඒක කරන්නේ මෙන්න මෙහෙම. මේ page එකේ උඩට යද්දී රතු පාටින් පෙන්නලා තියෙන ඔයාලගේ නමට ඉස්සරහින් select කරන්න කොටසක් ඇති. එතන එක නමක් ඉස්සරහා select කරලා නැවත පල්ලහැට එන්න. මෙතන window seats තියෙන්නේ flight එකේ උඩු පැත්තේ නිසා ඔයාලා කැමති side එකක් බලලා කොළ පාටින් පෙන්නලා තියෙන seat එකක් select කරන්න. මේ වගේම ආයෙත් උඩට ගිහිල්ලා වෙන නමකට කලින් තියෙන icon එක click කරලා ආයෙ page එකේ පහළට ඇවිත් කලින් එකට ළඟ seat එකක් හරි වෙන කැමති seat එකක් හරි select කරගන්න. මේ විදිහට නැවත නැවත අන්සීට්ස් ටිකක් සිලෙක්ට් කරගන්න. අපි මේ බුක් කරේ කොළඹ ඉඳලා මැලේසියාවලටනේ. දැන් අපි ආපහු ලංකාවට එනකොට සීට්ස් තියෙන්න ඕන කොහොමද කියලා හදාගමු. ඔයාලට පේනවා ඇති කොයාලා ලාම්පුව ටු කොළඹ කියලා උඩ පැටලා තියෙනවා. එතන සිලෙක්ට් කරලා නැවත කලින් කෙරුවා වගේම නමට මුලින් තියෙන අයිකන් එක ක්ලික් කරලා පහළට ඇවිත් එකින් එකට සීට් බුක් කරගන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ අපි ආපහු එන ෆ්ලයිට් එකේ සීට්ස් තියෙන විදිහ. මේ වගේ පැසෙන්ජර්ස්ලා සේරගෙම සීට්ස් බුක් කරගෙන ඉවර වෙලා පේජ් එකේ පහළටම යන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. පේජ් එකේ පහළට ගියාම ඔයාලට පෙනේ අපි මේ බුක් කරපු සීලුම සීට් බුකින්ස් වල කීයක්වත් තියෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට තනියම ටිකට් එක විතරක් නෙමෙයි ෆ්‍රී සීට්ස් බුක් කරගන්නත් පුළුවන්.
දැන් පහළ තියෙන කන්ෆර්ම් බටන් එක ක්ලික් කරන්න. මේ පේජ් එකේ ඔයාලට පේනවා ඇති අපි යන සහ එන ෆ්ලයිට් වල සීට්ස් ෆ්‍රී ඔෆ් චාර්ජ්ම සඳහන් වෙලා තියෙනවා කියලා. දැන් කන්ටිනියු බටන් එක ප්‍රෙස් කරන්න. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ මේ ගමනට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් අවශ්‍ය නම් ඒ විස්තර ඇතුළත් කරන එක. ඒක අවශ්‍ය නැත්නම් මම මේ රතු පාටින් පෙන්නලා තියෙන තැන ක්ලික් කරන්න පුළුවන්. ඔයාලට මේ ගමනට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් අවශ්‍ය නම් කොළ පාටින් පෙන්නලා තියෙන තැන ක්ලික් කරන්න පුළුවන්. මේකට ට්‍රැවල් කරන හැම දෙනාටම ගාණක් පෙන්නලා ඇති. ඉතින් මේක අවශ්‍ය නම් ඒ සඳහා එතන පෙන්නලා තියෙන ගාණ ටිකට් එකේ ප්‍රයිස් එකට ඇඩ් වෙනවා. ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ඇඩ් කරන්න ඕනෙම නැහැ. මේ පේජ් එකේ පහළට යද්දී සිලෙක්ට් කරන්සි කියන තැන ශ්‍රී ලංකන් රුපීස් තියෙනවද බලන්න. මේ පේජ් එකේ පහළට යද්දී ඔයාලට පේමන්ට් ඔප්ෂන් කිහිපයක් බලා ගන්න පුළුවන්. එතනින් ඔයාලා කැමති පේමන්ට් ඔප්ෂන් එකක් සිලෙක්ට් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ ටුවර් එකට අදාළ සියලු මිල ගණන් මේකේ සඳහන් වෙලා තියෙනවා. අනිත් බුකින් ඩීටේල්ස් මම මේ රතු පාටින් පෙන්නලා තියෙන තැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙයාලා ඉල්ලලා තියෙන විදිහට ඔයාලා ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් සෙට් කරන්න පුළුවන්. මෙතන ඉල්ලලා තියෙන පෝස්ටල් කෝඩ් එකට ඔයාලා දාන්න ඕන ඔයාලගේ සිටි එකේ ඒ කියන්නේ ඔයාලගේ ළඟම ටවුන් එකේ කෝඩ් එක. ඒක Google එකේ සර්ච් කරාම ඔයාලට දාන්න පුළුවන්. දැන් මේ පෙන්නලා තියෙන terms and condition බටන් එක ක්ලික් කරලා පහළ තියෙන කන්ටිනියු බටන් එක ප්‍රෙස් කරන්න. දැන් ඔයාලා මේ ටිකට් වලට පේමන්ට් එක ක්‍රෙඩිට් කාඩ් එකක් කරහා කරපු නිසා ඔයාලගේ රෙජිස්ටර්ඩ් මොබයිල් නම්බර් එකට OTP අංකයක් එයි. ඒ අංකය මෙතන ටයිප් කරන්න. දැන් ඔයාලගේ ටිකට් බුකින් එක කන්ෆර්ම්. පේජ් එකේ ඔයාලගේ රිසර්වේෂන් එකට අදාළ සියලු විස්තර සඳහන් වෙලා තියෙනවා. ඒවා හරියටම හරිද කියලා නැවත චෙක් කරලා බලන්න. දැන් මේ විස්තර තියෙන පේජ් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන තියාගන්න. මොකද ඔයාලගේ බුකින් ඩීටේල්ස් නැති වුණොත් ඒ ටික ස්ක්‍රීන්ෂොට් එක හරහා ඩීටේල්ස් ටික ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලගේ ටිකට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නමට අදාළව ලින්ක් එක මෙතන පෙන්නලා ඇති. එකින් එක හැමෝගෙම ටිකට්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනදී ඔයාලට බුකින් ID එකක් දීලා ඇති. ඒකෙන් ඔයාලට පුළුවන් මැනේජ් බුකින් කියලා දාලා තියෙන තැනින් නැවත ඔයාලගේ බුකින් ඩීටේල්ස් ටික පස්සේ බලා ගන්න. මේ ඇප් එකේ හෝම් පේජ් එකේ My Trips කියන තැන ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඔයාලා බුක් කරපු ටිකට් රිසර්වේෂන් ටික බලා ගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මේකෙදී එක ටිකට් එකක ප්‍රයිස් එක බලා ගන්න ඕනේ නම් ටිකට් එකක් සිලෙක්ට් කරලා බලන්න. පේමන්ට් ඩීටේල්ස් සෙට් කරන්න එපා. දැන් ඔයාලට සුබ දවසක්.